සුබ දවසක් ඔයාලා හැම දිනෙකටම ගොඩක් සාදරයෙන් පිළිගන්නවා IQ help එකකින් ගෙන අපේ අලුත්ම වීඩියෝ එකට. එහෙනම් අපි වැඩි වෙලා ගන්න නැතුව අද දවසේ අපේ පළවෙනි ප්‍රශ්නෙට යමු. අද දවසේ පළවෙනි ප්‍රශ්නේ තමයි වැඩිම රටවල් ඇති මහද්වීපය කුමක්ද? A. ආසියා, B. යුරෝපා, C. අප්‍රිකා, D. දකුණු ඇමරිකා. හරි, දැන් උත්තර දෙන්න. පිළිතුර තමයි C. අප්‍රිකා. හරි. එහෙනම් අද දවසේ දෙවන ප්‍රශ්නෙට යමු. අද දවසේ දෙවන ප්‍රශ්නේ තමයි ලෝක බැංකුවේ මූලස්ථානය පිහිටා ඇත්තේ කොහේද? A. නිව්යෝක්, B. ජිනීවා, C. වොෂින්ටන්, D. ලන්ඩන්. හරි. දැන් උත්තර දෙන්න. පිළිතුර තමයි C. වොෂින්ටන්. හරි. එහෙනම් අද දවසේ තුන්වෙනි ප්‍රශ්නෙට යමු. අද දවසේ තුන්වෙනි ප්‍රශ්නේ තමයි ඩිස්නි කාටුන් නිර්මාණය කළේ කවුද? A. වෝල්ට් ඩිස්නි, C. චාල්ස් චැප්ලින්, C. ස්ටෑන් ලී, D. හයාෝ මියාසාකි. හරි. දැන් උත්තර දෙන්න. පිළිතුර තමයි A. වෝල්ට් ඩිස්නි. හරි. මං හිතනවා මේ දක්වා අහපු ප්‍රශ්න තුනම හරි ඇති කියලා ඔයාලගේ. හරි. එහෙනම් අද දවසේ ඔයාලට ඉතුරු කරන ප්‍රශ්නෙට යමු. අද දවසේ ප්‍රශ්නේ තමයි ඇමazon වනාන්තරයෙන් වැඩි ප්‍රමාණයක් අයත් වන්නේ කුමන රටටද? A. පේරු, B. කොලොම්බියාව, C. බ්‍රසීලය, D. වෙනිසියුලාව. හරි. ඔයාලා හිතන්නේ මොකක්ද උත්තරේ කියලා? උත්තරේ දන්නවනම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලා ගත්ත ලකුණු ප්‍රමාණය කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න. හරි. තාමත් ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. මේ වගේ තවත් වීඩියෝ බලන්න. හරි. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන්න. අදට සමු කරන්න. සුබ දවසක්.